මතකද ඔයාට අර කොරෝනා ආපු කාලේ ජිම් වහපු කාලයක් තිබ්බේ? ඔයා සෙල්ලම් කරන එක නවත්තපු ගමන් ආයි මහත් වුණාද? ඕක හේතු කීපයක් නිසා වෙන්න පුළුවන්. ඔයා කාඩියෝ ඩයට් වගේ දේවල් කරලා නම් කෙට්ටු උනේ. අනිවාර්යයෙන්ම ඔයාගේ ප්ලෑන් එක නතර කරපු ගමන් ඔයා ආයිත් මහත් වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඒක නවතින්නේ හිටියටත් වැඩිය සයිස් වෙලා. ගොඩක් වෙලාවට ඉතින් වැඩේ කරගත්තාම මුල අමතක වෙනවනේ. එතකොට ඇඟ ඒ ගානට එන්න ඔයා කරපු කියපු දේවල් ඔයාට අමතක වෙනවා. උදාහරණයකට කිව්වොත් ඉස්සර ඔයා කෑම ගැන හිතපු තරම් දැන් හිතන්නේ නැහැ. ඔහේ අහුවෙන දෙයක් කනවා. ඒ වගේම තමයි ඔයාගේ ඇක්ටිවිටි ලෙවල් එක. ඇක්ටිවිටි ලෙවල් එකත් ඕකට බලපාන. ඔයා කාඩියෝ හරි මොනවා හරි කරාම ඔයාගේ ඇක්ටිවිටි ලෙවල් එක ටිකක් උඩ යනවනේ. එතකොට එතනින් කැලරි බර්න් වෙන percentage එක වැඩි වෙනවා. එතකොට ඔයාගේ කැලරි ඉන් ඇන්ඩ් අවුට් එක අතර වෙනස ඇති වෙනවා. එතකොට තමයි ඔයා කෙට්ටු. මතකද ඔයාට අර කොරෝනා ආපු කාලේ ජිම් වහපු කාලයක් තිබ්බේ? මතක ඇතිනේ. මෙහෙම කියමුකෝ. ඔයා රෙසිස්ටන්සි ට්‍රේනින් කරලා, ඩයට් කරලා, කාඩියෝත් කරලා, ඒ ඔක්කොමත් කරලා නවත්තපු ගමන් ආයිත් ඔයාගේ ඇඟ වැඩි වුණා කියලා. ඒකට හේතුව තමයි ඔයාගේ ආහාර රටාව. මොකද රෙසිස්ටන්සි ට්‍රේනින් කළත් ඔයාගේ මසල්ස් හැදුනත් ඔයාගේ ඇඟට ඕන කරන කැලරි ප්‍රමාණයට වැඩි ඔයා කෑම කෑවොත් අන්න එතන තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද මාංශ පේශි වලට ඕන කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ඇඟට ආවොත් ඒක ෆැට් විදියට තැම්පත් වෙනවා. මෙහෙම කියමුකෝ. ඔයාට දැන් සෙල්ලම් කරන එක නවත්තන්න ඕනේ. හැබැයි ඔයා ඒක එකපාර නවත්තන්න එපා. ස්ටෙප් බයි ස්ටෙප් හිමින් නවත්තන්න. අන්න එතකොට ඔයා හදාගත්ත ඇඟ එහෙම නැත්නම් අඩු කරගත්ත එක ටික කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන්. එකපාරම නැවැත්තුවොත් වෙන්නේ ඉතින් වැඩේ අල තමයි.